සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. ඉතින් මගේ YouTube channel එකට සාදරයෙන් ඕගොල්ලන්ව පිළිගන්නවා. මේක තමයි මං වොයිස් කරන පළවෙනිම වීඩියෝ එක. ඉතින් පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒවට සමාව ඉල්ලන්නත් කැමතියි. ඉතින් ආරාධනා කරනවා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මේ තියෙන්නේ අපේ ගෙදර. පිටිපස්සෙන් පේන ලොකු කඳු පන්තියයි ගේ වටේටම තියෙන අපේ වෙල්යායයි එක්ක මේ පරිසරය හරිම ලස්සනයි. ඉතින් මං හරි ආසයි මෙන්න මේ හරියට වෙලා අපේ ගේ දිහා බලන් ඉන්න. පේනව නේද? වටේටම තියෙන වෙල්යායක් තමයි. ඒකත් බලලා මං පොඩ්ඩක් මිදුලේ ඇවිදින්න කියලා ආවා. පොඩ්ඩක් ඉතින් මගේ මල් දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ පොඩි වැඩක් කරන්න තමයි යන්නේ. මම පහුගිය දවසක ෂොප් එකකට ගිය වෙලාවේ මට ඕනි කරලා තිබ්බා ඉන්ඩෝර් ප්ලාන්ට්ස් දෙකක් දාන්න පොට්ස් දෙකක්. ඉතින් මම මේ පොට්ස් දෙකක් අරගෙන ආවා. අද ඒවට පැල දාගන්න තමයි හදන්නේ. මං හිතුවා මෙන්න මේ ලකී බැම්බු ප්ලාන්ට් දෙකක් ඒ පොට්ස් දෙකට දාගන්න ඕනේ කියලා. මට පොට්ස් තිබුණේ නැති නිසා මම මේවා බිම තමයි ඉඳලා තිබුණේ. හැබැයි ඒවා හොඳට හැදිලා තියෙනවා බිමත්. මං ඉතින් මේකේ මුල් කැඩෙන්නේ නැති විදිහට මේ පරිස්සමට මේ පැලයක් ගලව ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මේවා බිම ඉඳුවයි කියලා නෑ, හොඳට පැල දාලා ලස්සනට හැදිලා තියෙනවා. පේනව නේද? ඉතින් මේ වගේ එකම වැරයිටි එකේ ප්ලාන්ට් දෙකක් තමයි මම පොට්ස් වලට දාගන්න හිතුවේ. මේ තියෙන්නේ පැල දෙක. එතකොට මේ තියෙන්නේ මං ගෙනාපු පොට්ස් දෙක. එතකොට මේක සුදු පාට ටිකක් ලොකු පොට්ස් දෙකක්. ඉතින් මේකට තමයි මම මේ පැල දෙක දාගන්න හිතුවේ. දන්නේ නැහැ කොහොම වෙයිද කියලා පෙනුම. දාලා බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ ඒ පොට්ස් දෙක. ඉතින් මං කලින් හිතුවේ මේකට වෙන ප්ලාන්ට් එකක් දාන්න. මෙන්න මේ තියෙන්නේ මේක මනි ප්ලාන්ට් එකක්. ඉතින් මං හිතුවා මේ මනි ප්ලාන්ට් එක දාන්න කියලා. ඒ වුණාට මට පස්සේ හිතුණා ඒකට වෙනම පොට්ස් දෙකක් ගන්න ඕනේ කියලා. ඉතින් මේ අපේ අම්මා කොම්පෝස්ට් දාලා පස් මිශ්‍රණය හදලා මේ පොට්ස් වලට දාගන්න ගමන් තමයි ඉන්නේ. අපි මේකේ අඩියට මුළු කැට දෙකක් තියුවා. මොකද නැත්තම් මේකේ සිදුරු ගොඩක් තියෙන නිසා වතුර ඉක්මනට බහැලා යන්න බලනවා. පස් ටිකත් සේදිලා යන්න පුළුවන් නිසා. ඔන්න බලන්නකෝ වැඩ බලන්නත් එක්කෙනෙක් ඇවිත්. එයා තමයි ඉතින් අපේ හුරතලා. අපි ඉන්න ඕනෙම තැනක ඉතින් එයාත් ඉන්නවමයි. අපි කොහෙද එයා එතන. ඉතින් මේ විදිහට තමයි මෙන්න මේ ප්ලාන්ට් එක මේ පොට්ස් වලට දාගන්නේ අපේ අම්මා. ඉතින් ඒකේ ප්ලාන්ට් එක හරි ලස්සනයි. මට ආස හිතුණා මේ ප්ලාන්ට් එක දැක්ක ගමන් මේ මං කවුරු හරි අපේ නෑදෑ වෙන කෙනෙක්ගෙන් තමයි මේ ප්ලාන්ට් එක ඉල්ලගෙන ආවේ. දැන් නම් ඒකේ පැල ගොඩක් මං ගාව තියෙනවා. හැබැයි මේකේ මං දැකලා තියෙනවා තව වැරයිටිස් තියෙනවා. මං ගාව නම් තියෙන්නේ මේ වැරයිටි එක විතරයි. මං ආසාවෙන් ඉන්නවා ඉතිරි ඒවත් එකතු කරගන්න. මෙන්න මේ විදිහට පස් දාලා පැලේ හොඳින් මෙන්න මේ පොට්ස් වල ඉඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපි යන් ෆයිනල් ලුක් එක බලන්න. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. ඉතින් මේකට වතුර දාලා මට ඕනේ තැන් වලින් මේවා තියාගන්න තමයි හදන්නේ. මේ පේනවනේ ඒ කොලේ මාරම ලස්සනයි. මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට කොහොම පාට එනවද කියලා හිතා ගන්න බෑ. මේ සබාදහම ඉතින් අපූර්ව නිර්මාණ තමයි. මේ බලන්නකෝ හරිම ලස්සනයි නේද? ඉතින් මම මේවා අරගෙන දැන් යනවා මට ඕනේ තැන් වලින් මේවා තියාගන්න. ඒක හරිම ලස්සනයි. මං හරිම ආසයි මේ ප්ලාන්ට් එකට නම්. මේ වැඩේ ඉවර කරලා අපි ගියා අපේ නයි මිරිස් වගාව පැත්තට. මං යද්දිත් අම්මා භාගයක් කඩලා. ඉතින් මෙතන ගස් 15ක් වගේ තමයි මට මතක විදිහට තියෙන්නේ. හැබැයි හොඳ අස්වැන්නක් අපිට ගන්න පුළුවන් වුණා. ඉතින් අමන්නම් හරිම ආසයි නයි මිරිස් කන්න. ඉතින් ලොකු අස්වැන්නක් තිබුණා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ වගේ වගාවක් පටන් ගන්න කියලා හැමෝම. ඉතින් මගේ වීඩියෝ එක මං අද මෙතනින් නවත්තනවා. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා channel එකත් එක්ක එකතු වෙන්න කියලා.